අපි දැන් ඇවිල්ලා ඉන්නේ මාළු වලට යාළුවනේ මේ try කරා මාළුන්ගේ පොඩි හොරයක් තියෙනවා. හොරයක් තියෙනවා කියන්නේ මාළුන්ට කැවෙන හොරයක් තියෙනවා. පොඩ ඉන්න කලනක තියාගන්න. එනකොට කලනට කාලා සුපිරිම මාළුවෙක්. පට්ට සයිස් එකේ සුපිරි টොප් බඩු. টොප් බඩුවක් කාලා තිනවා කලනට. මොකද අපි මේ කලින් බ්ලොග් එකේ ගෙනම ඊට පස්සේ අපි ආවා. ඒතකොට මට කිලෝ 3.5 කහ වුණා. ඊට පස්සේ කලන කීයක හිටියේ ඉඳපන් උඹේ රෙකෝඩ් එක කඩනවා මම. මේ මෙහා කියලා දැන් ඔන්න බලන්න කලන්ට සුපිරිය වාන්න. කෝ කලන. වෙන්න උසල වෙන්නේ නැවතද? වෙන්න සයිස් එක මාළු ආගේ. ආයි සාමන් කිලෝ කීයක් යද්ද මාළු? කීයක් යද්ද මාළුවා? තරමාරප්පා. ආයි සුපිරිම සයිස් එකේ මාළුවේ නේ. කලනගේ ඔළුවයි මාළුවාගේ ඔළුවයි බලපුවාම cái pattern එක පට්ට pattern එකක් තියෙන්නේ. ෂෝ මරු. මොකද කියන්න දෙන්නේ? තව අල්ලනවද මේ වගේ? කොහමරි টොප් බඩුවක් දැම්මා. සුපිරි. තුෂාර අයියත් ඇවිල්ලා ඉන්නවද? කොහමද මොකද වෙන්නේ? යාවේදී මට නම් බුත් කෑනේ නෑ අපේ කල්ලන් සුපිරි බාණ්ඩයක් කාලා මම හිතන්නේ මේ දදුරේ කාපු ලොකු මාළුවයි. ලොකු මාළුවානේ අනිවාර්යයෙන්. ඔව් වන්නේ ඒක අපි දැක්කේ නෑනේ නේ. ඔව්. මාළුවා ලොකුයි. අනිවාර්යයෙන් නේ. සතුටුයි අපේ කොල්ලන්ට එහෙම කණේක නේ. තමයි දැනට තත්ත්වය. අපි බලමු අපි කොහොමද දවස් 2ක් විතර ඉන්නේ නේ ආයි. අපි බලමු ඊළඟට මොකක් වෙයිද කියලා.